2019 පස්සේ ඉස්සරලාම ලංකාවට අලුතෙන් වන්ඩි ටිකක් බැස්සා 2025. 25 අවුරුද්දේ මේ කාලේ වෙද්දී මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් නිව් බයික් වලින් හිට්ම බයික් දෙක තමයි Bajaj Pulsar N160 කියන මේ version එකයි ඒ වගේම තමයි FZ V2 කියන මෙන්න මේ version එකයි. 2025ටම මොඩල් කරපු බයික් එකක් තමයි Pulsar 160 කියන්නේ. ඉතින් මේකේ version දෙකක් එනවා. ප්‍රීමියම් version එකයි නැත්නම් 160 version එකයි. ඉතින් අලුත් වැඩ කෑලි අලුත් පෙනුමක් එක්ක ස්පෝර්ට් ලුක් එකෙන් ආපු අලුත්ම බයික් එක තමයි 2025ටම ආපු බයික් එක තමයි Pulsar 160 කියන්නේ. ඉතින් ඊට අමතරව FZ V2 ගැන ගත්තොත් අමරණීය මතකයක් එකතු කරපු බයික් එකක් තමයි FZ එක කියන්නේ. මේ බයික් දෙක 2025ට ගත්තොත් කෝකද ගන්න සුදුසුම බයික් එක. ගන්න හොඳම බයික් එක N160ද FZ V2ද? අපි බලමු අද මේ වීඩියෝ එක ඉවරනකන් ඉන්න. අනිවාර්යෙන්ම subscribe කරගෙන යන්න. පල්ලෙහා තියෙනවා තවත් වීඩියෝ. ඒවත් බලන්න කියන ගමන් අපි යමු අද වීඩියෝ එකේ මේ FZ V2 සහ Pulsar 160 Premier. ඔයගොල්ලෝ subscribe කරලා දෙන support එක මට channel එක කරගෙන යන්න පට්ටම වටිනවා. පුංචි ඉල්ලීමක් තියෙනවා. ඉතින් subscribe 1000 සම්පූර්ණ කරගන්න ඔයගොල්ලන්ගේ subscribe කරලා සහයෝගය දෙන්න කියන ගමන් අපි යමු අද වීඩියෝ එකට. review එක. right ඉතින් ලංකාවේ අපි හැමෝටම මතක ඇති සීසන් එකක්නේ කොරෝනා සීසන් එක කියන්නේ 2019 ඉඳලා 2024 අවසාන කාර්තුව වෙනකන් ලංකාවට කිසිම වාහනයක් පිට රටින් ගෙනාවේ නැහැ. ඉතින් මේක අයින් කරා 2024 අවසානට වගේ වෙන්න ඊට පස්සේ ලංකාවට අලුතෙන් වාහන එන්න පටන් ගත්තා. ඒ විදිහට අලුතෙන් ආව සෙට් එකක් තමයි FZ V2 මොඩල් එක සහ Pulsar 160 මොඩල් එක. හරි. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා ඉස්සරළම 2025ට මොඩල් එකේ Pulsar 160 ස්පෝර්ට් ලුක් එකක් තියෙන මෙන්න මේ බයික් එක ගැන. හරි. මුලින්ම කතා කරොත් Pulsar 160 ප්‍රීමියම් බයික් එක ගැන ගත්තොත් ඇත්තටම 2025ට මොඩල් කරපු ස්පෝර්ටි ලුක් එකක් තමයි තියෙන්නේ. මේ බයික් එක ගැන බැලුවොත් ඉන්දියන් බයික් වල එදා සහ අද ඉන්නේ කොයි තැනද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ටෙක්නොලොජි එක බයික් එකේ පේනුම ඒ වගේම තමයි බයික් එකේ ස්ටේබල් බව, ඩියුරබිලිටි එක, එන්ජින් එක ගැන ගත්තොත් මේ හැම දෙයක්ම 2025ට අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2025ටම අලුතෙන් එන විදිහට තමයි මේ බයික් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහ හෙඩ් එක ගැන ගත්තොත් මේක LED ප්‍රොජෙක්ටර් හෙඩ්ලයිට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. රෑට සුපිරි එලියක් බලා ගන්න පුළුවන්. ඩිම් එක ගහගෙන ගියා සාමාන්‍ය ඉස්සරහින් එන මිනිස්සෙක් බැනගෙන යන ෂේප් එකේ ලයිට් එකක් දීලා තිනවා Pulsar N160 බයික් එකට. ඒ වගේම තමයි අපි කලින් දැකපු නැති අමුතු ලුක් එකක් දීලා තිනවා මෙන්න මේ 160 බයික් කාණ්ඩේ ඉඳන් ඉස්සරහ මූණ ගැන ගත්තොත්. ඩිජිටල් මීටර් එක පැත්තට ගියොත් ඇත්තරම මේක යුනික් ඩිජිටල් මීටර් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ සම්පූර්ණම ඩීටේල්ස් ඉන්ඩිකේට් කරන්නේ සුදු පාටින්. මේ කට්ටිය කියනවා දවල් කාලේ හොඳට අපිට පේන්න තමයි මෙන්න මේ සුදු පාටින් මේ ඩීටේල්ස් ඔක්කොම ඉන්ඩිකේට් කරලා තියෙන්නේ. ඒ වගේම අපිට ඩිජිටල් මීටර් එකේ ටයිම්, මයිලේජ්, ගියර් පොසිෂන් එක, බ්ලූටූත් සහ ස්ටෑන්ඩ් මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන් මේ අප්ඩේට් කරපු නැත්නම් අප්ග්‍රේඩ් වුණු ඩිජිටල් මීටර් බෝඩ් එකේ අපිට ගොඩක් විස්තර ඉන්ඩිකේට් කරනවා. ඉතින් මීටර් ගැන ගත්තොත් නැත්නම් මේ ඩිජිටල් මීටර් එක ගැන ගත්තොත් සුපිරි 160 එකේ Pulsar 160 බයික් එකේ එන්ජින් එක ගැන ගත්තොත් මේක 2025ටම ඩිසයින් කරපු එන්ජින් එකක් අපිට බලා ගන්න පුළුවන් 160 4 stock single cylinder 2 valve air cooled F5 එන්ජින් එකක් තමයි අපිට මේකේ බලා ගන්න තියෙන්නේ නැත්නම් සෙටප් කරලා තියෙන්නේ එන්ජින් එක විදිහට. වගේම තමයි කිලෝග්‍රෑම් 152කින් සමන්විතයි මෙන්න මේ බයික් එක. සාමාන්‍ය ආර අපි කියන්නේ පොළන ගතිය නැත්නම් හුලඟකදී පොළනවා වංගුවකදී පොළනවා මෙන්න මේ පොළන ගතියට සෙට් වෙනවා ඇති මෙච්චර බරක් එක්ක එන Pulsar N160 ප්‍රීමියම් බයික් එක. මේ මොඩල් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් N160 ප්‍රීමියම් version එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එයා කූලර් විදිහට. ඒ වගේම තමයි ගොඩක් අයට තිබුණු ලොකු ගැටලුවක් තමයි N160 ප්‍රීමියම් එකේ එයා කූලර්
N160 බයික් එක නැත්නම් N160 normal එක ප්‍රීමියර් නැති version එක oil cooler. ඉතින් ගොඩ දෙනෙක් කියනවා අපරාධයේ N160 ප්‍රීමියර් version එකටත් ඔයිල් කූලර් මෙන්න තිබ්බා. එයා කූලර් නිසා ප්‍රශ්නයක් වේද? බයික් එක හීට් වේද? අපි කොච්චර දුරක් දුවලා මේක නතර කරන්න ඕනේද? ඉතින් කිසිම ටෙක්නොලොජි එකක් දැන් මේ දැන් අලුතෙන් 2025 ඩිසයින් කරලා එන බයික් එකක මේක තිබුණා කියලා කිසිම ගැටලුවක් කරගන්න එපා. මොකද එහෙම හීට් වෙනවා නම් බයික් එකේ දෙකම normal. ඔයිල් කූලර්, එයා කූලර් දෙකම normal. මොකද ප්‍රයිම් මූවර් වලත් තියෙන්නේ එයා කූලර්. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ. හැබැයි ගොඩ දෙනෙක් කතා වෙච්ච ප්‍රශ්නයක් තමයි ඔයිල් කූලර් සහ එයා කූලර් මෙන්න මේ දෙක. ටැන්ක් එක ගැන ගත්තොත් මේකට ලීටර් 14ක නැත්නම් N160 ප්‍රීමියර් එකට ලීටර් 14ක පෙට්‍රල් අල්ලන ලොකු ටැන්ක් එකක්. ඒ වගේම අලුත් ෂේප් එකක් NS මොඩල් වල නැති NS මොඩල් වල දැකපු නැති ෂේප් එකක් එක්ක පෙට්‍රල් ටැන්ක් එක දීලා තියෙනවා. ඒ වගේම පෙට්‍රල් ටැන්ක් එකේ ආපු ගැටලුවක් තමයි කටපොඩි කියලා. ඉතින් ලොකු ගැටලුවක් නැහැ. මෙන්න මේ කටපොඩි කියන එකත් සාමාන්‍ය ෂෙඩ් එකකින් පෙට්‍රල් දාද්දි මේක ගැටලුවක් වෙනවා කියලා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. කිසිම අපහසුතාවයක් නැහැ. මේකත් normal. සයිලන්සර් එක ගැන ගත්තොත් ඉතින් සයිලන්සර් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ NS කාණ්ඩේ වගේම බයික් එකේ පහලට කරලා බයික් එක ඇතුලේ හංගලා තමයි මෙන්න මේ සයිලන්සර් එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ කට්ටිය මෙතනදී කියනවා සයිලන්සර් එක මෙන්න මේ විදිහට එන්නේ බයික් එකේ බැලන්ස් එක උඩරිම තියාගන්න පුළුවන් පහසුම විදිහට කියලා. ඉතින් බැලන්ස් එක ෆුල් නෝමල් තියාගෙන පහසුවෙන් රයිඩ් කරන්න නැත්නම් සේෆ් රයිඩ් එකක් දෙන්න තමයි මේ කට්ටිය මෙන්න මේ විදිහට සයිලන්සර් එක පහලින් ඒ වගේම හැක් කරලා හයි කරලා තියෙන කියලා. ඒ වගේම තමයි NS කාණ්ඩයට වඩා මේකේ සවුන්ඩ් එක ටිකක් වෙනස් ස්පෝටි සවුන්ඩ් එකක් දෙනවා. ඒ වගේම සුපිරිම ලුක් එකක් එක්ක සවුන්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ස්පීඩ් රයිඩ් කරද්දී. වැදගත්ම දේ NS එක ගැන ගත්තොත් NS ජනප්‍රිය වුණේ NS කහ පාට මරණයක් නැත්නම් නිවන් සුව මෙන්න මේ විදිහට තමයි NS කහ පාට එක ලංකාවේ ජනප්‍රිය වුණේ. ඇත්තරම NS මරණයක් කියන්න හේතු වුණේ බයික් එකේ ස්පීඩ් එකට සෙට් වෙන කන්ට්‍රෝල් එකකුත් බ්‍රේක් සිස්ටම් එකකුත් බලා ගන්න බැරි වුණා. NS වල බයික් එකේ ස්පීඩ් බයික් එක දුවන බයික් එකක්. හැබැයි බ්‍රේක් සිස්ටම් එක සෙට් නැහැ බයික් එකේ ස්පීඩ් එක. ඉතින් මේ ඉෂුව එක හදලා ඉවලා තියෙනවා. මේ ඉෂුව එකට රිපෙයාර් එකක් දීලා තියෙනවා. නැත්නම් පිළිතුරක් දීලා තියෙනවා. නැත්නම් පිළියමක් දීලා තියෙනවා 2025ට ආපු Pulsar N160 බයික් එකේ. මේකට දීලා තියෙනවා ඩබල් ඩිස්ක් ABS එකක්. නැත්නම් මෙන්න මේ ඩුවල් ඩිස්ක් නැත්නම් ඩබල් ඩිස්ක් ABS සිස්ටම් එක දීලා තියෙනවා මෙන්න මේ Pulsar 160 ප්‍රීමියර් version එකට. මොකද්ද මේ ABS කියන්නේ? සාමාන්‍ය අපි බ්‍රේක් එකක් ගහද්දී එකපාරම හිර වෙන්නේ නැතිව සාමාන්‍ය අපි 60 70 වල ස්පීඩ් යනවා කියමුකෝ. බ්‍රේක් එකක් ගහපු ගමන් අපි ඩොග් ගාලා හිර වෙන්නේ නැතුව මේක normal control කරලා මේ කට්ටිය කඩ ගිහින් තමයි බ්‍රේක් එක වදින්නේ. මෙන්න මේ විදිහට තමයි ෂණික බ්‍රේක් එකක් වදින්නේ කියලා මෙන්න මේ කට්ටිය කියනවා. ඒකයි ටෙක්නොලොජි එක අප්ඩේට් වෙනවා කියන්නේ අප්ඩේට් ටෙක්නොලොජි වලට යන්න ඕනේ කියන්නේ. මේ කට්ටිය බ්‍රේක් කන්ට්‍රෝල් කරලා තියෙනවා. නැත්නම් ඩබල් ඩිස්ක් දීලා ඒ ඩිස්ක් එකක් කන්ට්‍රෝල් කරලා තියෙනවා. දැන් සාමාන්‍ය අපි බොරළු පාරක් ගිහින් එකපාරම බ්‍රේක් එක ගැහුවොත් ඇදීගෙන යනවනේ. අන්න ඒක නැති කරලා තියෙනවා මේ කට්ටිය. ෂණිකව ගහන බ්‍රේක් එකකදී මේ කට්ටිය පොඩි අර තප්පර කිහිපයට පොඩි ඒ කියන්නේ බම්ප් එකක් වගේ අපි කියමුකෝ ගාලා යන શબ્දයක් අන්න ඒ වගේ එකක් තියලා මේ කට්ටිය බ්‍රේක් එක අපිට දීලා තියෙනවා සේෆ් විදිහට සේෆ් රයිඩ් විදිහට. ඉතින් වැදගත්ම දේ සාමාන්‍ය පොඩි පාරවල් වල ලොකු ස්පීඩ් එකක යන්න දෝ පොඩි ස්පීඩ් එකක ගිහින් එකපාරම බ්‍රේක් කරන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම බයික් එක පෙරලෙනවා. කතා දෙකක් නැහැ. මොකද මේ බයික් එකේ බර එක්ක පොඩි ස්පීඩ් එකත් එක්ක එකපාර ඩිස්ක් එක වැදුනා කියන්නේ අනිවාර්යයෙන්ම පෙරලෙනවා. ඉතින් ඒ දේවලුත් අපි හදා ගන්න ඕනේ බයික් එක. බයික් එකේ පදිද්දී බයික් එකේ තියෙන ෆීචර්ස් උත්
අපේ හැකියාවත් එක්ක තමයි බයික් එක කන්ට්‍රෝල් එක තියෙන්නේ. රයිට්. ඊට අමතරව 37 mm ටෙලස්කෝප් සස්පෙන්ෂන් ඉදිරිපස සහ බැක් එක මොනොෂොක් සස්පෙන්ෂන් සිස්ටම් එකක් දීලා තියෙනවා සුපුරුදු පරිදි සහ වෙනස් විදිහකට. මෙන්න මේ ඉදිරිපස ස්පෝක් අත නැත්නම් අපි දන්න තේරෙන සිංහලෙන් කියව ස්පෝක් අත මේක ගෝල්ඩ් කලර් එකෙන් දීලා තියෙනවා ප්‍රීමියර් වර්ෂන් එකේදී. නෝමල් වර්ෂන් එකේදී සිල්වර් කලර් වලින් දීලා තියෙනවා නැත්නම් බ්ලැක් එකෙන් දීලා තියෙනවා. ඒ ටික තමයි බයික් එකේ විස්තර කියලා විශේෂයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේක අපිට ලංකාවේදී පාට බලා ගන්න පුළුවන් නිල් පාට. මේ නිල් පාට කිව්වට මේක බ්ලූ කලර් එක වෙනස් වෙනවා. නිල් පාට, රතු පාට, බ්ලැක් කලර් එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් උනම ඊට අමතරව සුදු පාටනුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාට හතරම පට්ටම ලයින් පට්ටම ලුක් එකක් තියෙන බයික් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම රයිඩ් එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න. රයිඩ් එක්ස්පීරියන්ස් එක ගැනත් පල්ලෙහා වීඩියෝ ඇති. මේ බයික් එකේ ප්‍රයිස් එක ගැන ගත්තොත් 2025ට මොඩල් කරලා මෙන්න මේ ෆීචර් එක අපිට ස්පෝර්ට් ලුක් එකක් එක්ක ස්පෝර්ට් රයිඩර් පාරක් දාන්න 9.95කට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. හරි. අපි මේකම බලමු. අද දවසේ කලින් කතානායකයා කලින් මාතෘකාවේ කතානායකයා තමයි FZ V2 කියන්නේ. FZ V2 version එක කියන්නේ අදටත් ලංකාවේ ඇත්තටම සුපිරිම රැල්ලක් හදපු අදටත් ඒ රැල්ල තියෙන බයික් version එකක් තමයි FZ V2 කියන්නේ. හරි. දැන් අපි බලමු FZ V2 එක විස්තර නැත්නම් FZ V2 එකේ විස්තරය ගැන. මුලින්ම කියන්න ඕනේ ඉන්දියන් බයික් ජපාන් බයික් කියන කට්ටියට මේකේ ටෙක්නොලොජි එක සම්පූර්ණම නැත්නම් FZ V2 Yamaha FZ එකේ ටෙක්නොලොජි එක සම්පූර්ණ ජපාන් උනාට මේක ඇසෙම්බල් කරන්නේ සම්පූර්ණම ඉන්දියාවල. 2008 ඉඳලා 2025 මේ වර්ෂය වෙනකන් FZ version වල FZ පරම්පරා අපිට හතරක් බලා ගන්න පුළුවන්. ඒකෙන් තුන්වෙනි පරම්පරාව තමයි FZ V2 කියන්නේ. හතරවෙනි පරම්පරාව FZ V3 එක. FZ V2 එක ගැන ගත්තොත් 149cc සිංගල් සිලින්ඩර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. FZ V2 එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරන්න EFI කියන මෙන්න මේ ටෙක්නොලොජි එක දීලා තියෙනවා සම්පූර්ණව මෙන්න මේ FZ version 2 වලට. ඊට අමතරව මේකේ එන්ජින් එක ගැන කතා කළොත් 149cc air cooler 4 stroke SOHC 2 valve එකක් එක මේක අපිට බලා ගන්න පුළුවන් උපරිම හෝස් පවර් 12.9 විදිහට. ඩිජිටල් මීටර් එක ගැන ගත්තොත් මේක සම්පූර්ණම මේ බයික් එකේ මීටර් ගැන නැත්නම් FZ V2 එකේ මීටර් එක ගැන ගත්තොත් සම්පූර්ණ මේක ඩිජිටල් මීටර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක තැඹිලි පාටින් ඒ වගේම කළු පාටින් අයිකන් කරලා තියෙනවා මේකේ ඩීටේල්ස්. ඒ වගේම මීටර් එකෙන් අපිට ඉන්ඩිකේට් කරනවා ස්පීඩ් එක, මයිලේජ් එක, ටයිමර්, ඒ වගේම තමයි ලොකුවටම RPM එකක් අපිට බලා ගන්න පුළුවන්. RPM රේට් එක බලා ගන්න පුළුවන් මේ ඩිජිටල් මීටර් එකේ. ඒ වගේම තමයි අපිට ෆෝක් දෙක සාමාන්‍ය විදිහට ටෙලස්කෝප් ෆෝක් දෙකක් බලා ගන්න පුළුවන්. රියර් සස්පෙන්ෂන් මොනෝෂොක්. බ්‍රේක් සිස්ටම් එක ගත්තොත් 267 mm ෆ්‍රොන්ට් ඩිස්ක් බ්‍රේක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකක් එක්ක පිටුපස බ්‍රේක් එක සාමාන්‍ය ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක් විදිහට තමයි මේ FZ version 2 එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තරම් පට්ට මවුලක් තමයි මෙන්න මේ ඩිස්ක් බ්‍රේක් ආපු නැති කේස් එක FZ නැත්නම් FZ version 2 එකට. ටයර් ගැන කතා කරද්දී ෆ්‍රොන්ට් එක ගත්තොත් CI 80 විදිහටත් බැක් එක ගත්තොත් 140යි 70යි 17 විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් වෙන බයික් වල නැති ලංකාවේ සාමාන්‍ය දුරට Honor මොඩල් එකෙන් පල්ලෙහාට આવොත් බලා ගන්න පුළුවන් ලොකුම බැක් ටයර් එක විදිහට FZ version එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ සයිස් එකේ නැත්නම් මෙන්න මේ පැතිලි පැඩ් පෙනු මේ ටයර් එකක් මම හිතන්නේ N400 එකේවත් තියෙයි කියලා. ඉතින් පට්ටම ලුක් එකක් බයික් එකට දෙනවා. නැත්නම් මේ හාඩි ලුක් එකත් එක්ක බයික් එකේ තියෙන
ටයර් එක සුපීරියර්ටම සෙට් වෙනවා. පෙට්‍රල් ගැන ගත්තොත් නැත්තම් මෙන්න මේ Yamaha කම්පැනි එකෙන්ම කියනවා මේක 45 50 අතර ලීටරයකින් දුවන්න පුළුවන්. මෙන්න මේ FZ version 2 එකේ මේකට ලබා දීලා තියෙන EFI සිස්ටම් එකත් එක්ක ඊටත් අමතරව අපිට මේකේ ප්‍රයිස් එක ගැන ගත්තොත් වීඩියෝ එක අවසානයේදී දැන් ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ඇති version 2 එක සහ Pulsar N160 කියන නැත්නම් N160 Premier කියන මෙන්න මේ version දෙක සහ මේ version දෙකේ තියෙන features සහ මේ version දෙකේ FZ එකේ තියෙන NS එකේ නැති N160 නැති N160 තියෙන FZ එකේ නැති feature ගැන දැන් ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් ඇති. හරි ගානක් බලමුකෝ. FZ V2 එක මේ වෙද්දී 10.75ක් වෙනවා. Pulsar N160 Premier version එක 9.95යි. 10යි කියලා ගත්තොත් 10යි සාමාන්‍ය 80000ක විතර ගැප් එකක් තියෙනවා N160 Premier version එක සහ V2 version එක ගත්තොත්. ඉතින් තව දෙයක් කියන්න ඕනි. V2 එක රැල්ලක් වෙච්ච බයික් එකක්. ඒ වගේම Pulsar 160 එක දැන් රැල්ලක් වෙමින් පවතින බයික් එකක්. මේ දෙකේ ෆීචර් ගැන ගත්තොත් ලොකු ගැප් එකක් තියෙනවා. ඒ වගේම තමයි මොඩිෆිකේෂන් සහ අප්ඩේට් ගැන ගත්තොත් වෙනසක් තියෙනවා. ඊටත් අමතරව version එක නැත්නම් කාලය එක ගත්තොත් තියෙනවා 2025ටම ගහපු බයික් එකක් තමයි එන්ජින් එකේ ඉඳලම වෙනස් කරලා Pulsar N160 Premier version එක කියන්නේ. FZ V2 එක කියන්නේ 2018 ඉන්දියාවේ ඇසෙම්බල් කරන එක නතර කරපු version එකක්. 2018 FZ V2 එක ඉන්දියාවේ ඇසෙම්බල් කරන එක නතර කරනවා. එතකොට ලංකාවට මේ ඇවදින් තියෙන්නේ 2018ට කලින් ඇසෙම්බල් කරපු ලොට් එකක්. ඉතින් මේ ප්‍රයිස් ගැප් එකත් එක්ක අලුත් අප්ඩේට් නැතිකම මෙන්න මේ වගේ දේවලුත් එක්ක 2025ට ගැලපෙන්නේ N160 බයික් එකද නැත්නම් N160 Premier version එකද Yamaha FZ V2 එකද ඕගොල්ලෝම කල්පනා කරන ප්‍රයිස් එක මේ හැමදේම එක්ක. එහෙනම් සුබ දවසක් හැමෝටම ජය වේවා.